අපේ සෙක්ෂන් එකේ 4 දෙනෙකුට පොසිටිව් වෙලා. අපේ මහත්තයා ජීවිතේම ගැලපෙන්නේ නැති කතාදාස්ස හිර වුණා මදිවට දැන් මාස 2ක් තිස්සේ මේ ගෙයක් අස්සේ තිර වෙලා. අපි දැන් මොකද කරන්නේ මාලන්? මේ වගේ වෙලාවට අම්මට කතා කරලා අම්මේ මම මොකද කරන්න කියලා අහන්න තිබ්බන. මම මේ PHI පොලිසියනුත් ආවා. ඇන්තනිටි දාලා දවස් 2යි හිටියේ. ඊට පස්සේ මට මෙහෙට එන්නම ඕන වුණා. කොහේ හරි හොර පාරකින් හරි ගල් බෝතලයක් තියෙනවා. හැබැයි 8000ක් වෙනවා. කල් බෝතලයකට කවුද 8000ක් ගෙවන්නේ? මොකක්ද ඒ කලේ? මොකද්ද? පොඩි එකෙක් ඉන්න හින්දාම හොඳයි. නැත්තම් ඔබ මෙතනම මැරුම් කාලා. ඔබ මාවත රවට්ටන්න හදන්නේ. අප්පච්චිගේ හාන්සි පුතුවත් මම ගෙනියනවා. අත තියන්නේ ඒකට. අම්මේ ඔයගොල්ලෝ මාරයිනේ. මගේ සල්ලි හම්බ කරන්නේ මගේ සල්ලි ගන්න විතරයි ඔයගොල්ලන්ට පුළුවන්. මට මේ වෙලාවේ මගේම කියලා කවුරු හරි ඕනේ මාලන්. මගේම කියලා කවුරු හරි ඕන හින්දා තමයි ගෙදර යන්න කියන්නේ අනුපමා. අනේ මේ උඹට උඹේ මිනිහට ලැජ්ජාවක් බයක් තිබුණා නම් උඹට අද බය ගැහි ගැහි ඉන්න ඕනේ නෑනේ.